ඔයාලා හැමෝටම මම අදත් ඉඟුරුව ගාගෙන ගොඩක් අයකට තියෙන ප්‍රශ්න එකක් නෙමෙයි ප්‍රශ්න ගොඩකට උත්තර අරගෙන තමයි මේ අරගෙන ආවේ. මේ ප්‍රශ්න ගොඩ මගෙන් ගොඩක් අය මැසේජ් දාලා කෝල් දාලා ගොඩක් අහලා තියෙනවා. ඒ ඔක්කොටම උත්තර අරගෙන ආවේ. ඒතර මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ වගා වෙන ඉඟුරු වර්ග 3යි. ඒ තුනගෙන එකම තැනකට ගෙනල්ලා වර්ග 3යි වෙනස පෙන්නලා ඒකේ වාසි අවාසි කියන්නයි. ඊට අමතරව ගොඩක් අය මට කියනවා අපි චීන ඉඟුරු කියලා රැංගුන් එක අපිට එක්කෙනෙක් දුන්නා රැංගුන් කියලා චීන දුන්නා. එතකොට ලෙඩ වැඩි මොකටද මාගට් එකේ ඉල්ලුම මොකටද වැඩි අස්වැන්න වැඩි මොකේද ඔහොම ගොඩක් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න ඔක්කොටම එකම වීඩියෝ එකකින් තමයි උත්තරේ දෙන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. එතකොට මම ගාවද වර්ග 3ම තියෙනවා. වර්ග 3ෙම බීජ එක තියෙනවා. අපේ බීජ වල ගන්නත් පුළුවන්. බීජ ගන්න අවශ්‍යයි 077 45 99 763. ඒ නම්බර් එකට කතා කරලා බීජ අරගන්න පුළුවන්. අපි පොඩි කෑලි ගස්සලා අයින් කරලා වගාව කරන්න පුළුවන් මට්ටමේ අර බීජ ක්වොලිටියට දෙනවා. බීජ විදියටම ගන්න පුළුවන්. මාස 13 පහුවෙච්ච බීජ වල ගන්න පුළුවන්. ඒතර අපි බලමු මේ වර්ග 3ම තියෙනවා. වර්ග 3 වෙනසයි කොහොමද මේකේ මේ වාසිය වාසිය මොනවද කියලා බලමු. ඒතර අපි මුලින්ම පටන් ගමු අපේ එදා ඉඳන් ලංකාවේ වගා වෙච්ච ඉඟුරු එක දේශීය ඉඟුරු. දේශීය ඉඟුරු කියලා කියනවා. සමහරක් පැතිවල මේක සිංහල ඉඟුරු කියලා කියනවා. ලංකා ඉඟුරු කියනවා. බෙහෙත් ඉඟුරු කියනවා. එක එක නම් වලින් තමයි මේ එක එක පැතිවල එක එක නම් වලින් මේක හඳුන්වනවා. එතකොට මේක සයිස් එක සිම් බලනවා නම් පොඩි ඉඟුරු එක තමයි මේක. පොඩි ඉඟුරු එක මේක සැර වැඩි ඉඟුරු එක තමයි මේක අනිත් එක. එතකොට සාමාන්‍ය ගෙවල් වල එදා ඉඳන් ඔය මල් පෝච්චි එක දෙකක පැලයක් ටිකක් අයින් එක හදාගෙන තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ එහෙම තියාගන්න මෙන්න මේ ඉඟුරුව. මොකද මේක පොඩි වුණාට මාර සැරක් තියෙනවා. තේකකට දැම්ම වුණත් මේ අනිත් ඉඟුරු වර්ග දෙකම මෙතන තියෙනවා. ඒ ඉඟුරු වර්ග දෙකේ තියෙන සැරට වඩා ගොඩක් මේ දේශීය ඉඟුරු එකේ සැර වැඩි. මේ අපේ මේ බීජ එක මේ විදි අංකුරත් දාලාම තියෙනවා. මේක මාස 14කුත් වෙන්න ඇවිල්ලා මේ ගස් තිබ්බ තැන් මැරලා අංකුරත් පොළොවේම ගලවද්දිම අංකුර දාලා තිබ්බ මට්ටම එකක් මේක. හොඳම තත්ත්වෙන් තියෙනවා මේක බීජ වලට ගන්න. මේ බීජ වලටම දෙන එකක් තමයි මම වීඩියෝ එක කරන්න මේ කරලා ගත්තේ. ඒතකොට මේක හිටවනවා නම් හිටව ගන්න ඕන සයිස් එක ගෙනත් මම පොඩි මේ කියන්නේ වෙන වීඩියෝ එකක් කරනවා. මේකෙන් පස්සේ වීඩියෝ එකක් දානවා. නිකන් දල වශයෙන් පොඩි අදහසක් දෙන්න. ඒ වීඩියෝ එක දැක්කේ නැති කෙනෙක් මේක බලන්න පුළුවන් නේ. එතකොට හිටව ගන්න සයිස් මේ කෑල්ලක් මෙන්න මේ සයිස් එකේ කෑල්ලක් ගත්තා නම් ඇති. එතකොට මේකේ ග්‍රෑම් 35ක් නැහැ කියලා කෙනෙක් කියයි. හැබැයි ග්‍රෑම් 35ක් ඕනේ නැහැ. මේකේ අංකුරෙන්ඩ තැන් තියෙනවනේ. මේකේ අංකුරෙන්ඩ තැන් සාමාන්‍ය 12කටත් එහා තියෙනවා. අංකුරෙන්ඩ තැන් 5ක් තිබ්බනම් ග්‍රෑම් ගන්න ඕන වෙන්නේ නැහැ. ඒ වුණාට අංකුරෙන්ඩ තැන් 5ක් කියලා මේ වගේ චූටි කෑල්ලක් දාලා හරියන්නේත් නැහැ. අර අලේ ප්‍රමාණයට සාමාන්‍ය අපිට අල කිලෝ එකක් දෙකක් කඩද්දි තේරෙනවා මේ කොහොමද වෙන්න ඕනේ කියලා. මම අල කඩා ගන්න විදිය වෙනම වීඩියෝ එකක් දාලා දෙනවා. ඉඟුරු වගාව සඳහා අවශ්‍ය කැබලි කර ගැනීම කියලා වෙන වීඩියෝ එකක් තියෙනවා YouTube channel එකේ බලන්න. ඒතකොට මෙන්න මේ වගේ කෑල්ලක් මේ වලකර දාගත්තා නම් හොඳම නැති. ඒතකොට මේකෙන් මුලින්ම මේ වගේ දැන් මේ පැල වෙලා තියෙන විදිහට එක අංකුරයක් ඇවිල්ලා ඊට පස්සේ මේක සම්පූර්ණ වටේටම අංකුර දාලා එනවා. අන්න ඒ ප්‍රමාණයට තමයි මේකේ වගා කරන්න ගන්නේ. මේකේ වාසිය වාසි කියනවා නම් මේක පොඩක් අස්වැන්න අඩුයි. මේක හොඳටම බැස්සත් කිලෝ 1.5 තියෙන්නේ කලාම්තුරකින්. ඇත්ත කියන්න බෑ වගා කරන්න බලාපොරොත්තු නැහැ. ඊට පුරුට කිලෝ 3 එනවා කියලා වැඩක් නැහැ. වර්ගෙත් කියලා. ඒ කියන්නේ පළදාව කොහොමද කියන්න එපා. මේක සාමාන්‍ය කිලෝ 1.5 හොඳටම බැස්සොත් එනවා. නැත්නම් ග්‍රෑම් 700 800 කිලෝ එක තමයි සාමාන්‍ය මට්ටමට මට කියන්න පුළුවන් මේ ප්‍රමාණය බහිනවා කියලා. ඊට පස්සේ අපි ඊළඟට යමු රැංගුන් ඉඟුරු එක. රැංගුන් කියන්නේ මේ අපේ ලංකාවේ දේශීය ඉඟුරු එකයි මේ ලොකුවට තියෙන චීන ඉඟුරු එකයි මැද එක. මේක තමයි රැංගුන් කියන්නේ. එතකොට රැංගුන් එක අඳුරගන්නේ කොහොමද කියලා කියනවා නම් මේ අලේ කඩපුවම තනිකරම කහ පාටයි. මෙන්න බලන්න අලේ කඩපුවම මේකේ පාට තද කහ පාටයි. ඔන්න බලන්න ඡය මේ දේශීය ඉඟුරු එකේ පාට, දේශීය ඉඟුරු එකේ මේකේ පාට, මේක ලා මේ කහ පාටක්, මේක තනිකරම තද කහ පාටක් තියෙන්නේ. එතකොට ඔයාලා කොහෙන් හරි චයිනීස් දැන් ඔයාලට කොහේ හරි බීජ ගන්න ගිහපම ඔයාලා වර්ග දන්නේ නැතුව ගියොත් එහෙම ඒ කියන්නේ දන්නේ නැහැ කියලා නිකන් දෙන එක අරන් ඉන්නේ නැතුව අලේ කඩන්න අලේ කල්ලා බලන්න. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන් මොකද්ද මේ රැංගුන් එක මෙච්චර කහ පාටක් තියෙනවනේ. මේක රැංගුන් වෙනවනේ සුදු පාට නම් චීන ඉඟුරු එකනේ කියලා පොඩියට තිබ්බොත් දේශීය ඉඟුරු එක. ගොඩක් අය කරන්නේ මේ චීන ඉඟුරු එක දෙනවා රැංගුන් එක කියලා. මොකද රැංගුන් එකේ මාගට් එකේ මිල වැඩි නිසා ගොඩක් අය පටලලා දෙනවා. ඉතින් දන්නේ නැති කෙනා අරගෙන එනවා. දන්න කෙනා ගිහිල්ලා ඉතින් අරගන්න නැතු වෙනවා. ඒතර මේකේ වාසිය වාසි කියනවා නම් මේක මැද මට්ටමේ සයිස් එකේ ඉඟුරු එක. මේකට ලෙඩේමේ අවදානම අඩුයි. මේ චීන ඉඟුරු එකට පොඩ්ඩක් ලෙඩේමේ අවදානම තියෙනවා. හැබැයි මේක ලෙඩේ අවදානම කියන්නේ මේ අල දෙකේ සයිස් එක අතින් බැලුවොත් පේනවනේ. මේක ප්‍රමාණය වැඩි. මේකේ වතුර ගතිය හොඳටම තියෙනවා. මේකේ වතුර ගතිය අඩුයි, සැර හොඳට තියෙනවා. මේකේ ප්‍රමාණයෙන් ගොඩක් පොඩි හොඳටම සැර ගතිය තියෙනවා. ඒතර සාමාන්‍ය මම මේ අවුරුදු මේ යන අවුරුදු ටිකේ ඉඟුරු හිටවන්න හොඳ වර්ග මොකක්ද කියලා ඇහුවොත් මම ගොඩක් අයට කියන්නේ මේ රැංගුන් එක හිටවන්න කියලා. මොකද මේ රැංගුන් එකේ ප්‍රමාණෙත් අවුලක් නැහැ. මැද මට්ටමේ තියෙනවා. අස්වැන්නත් හොඳයි, මිල හොඳයි. විශේෂම දෙයි මිල හොඳයි. ඊටත් වඩා විශේෂම දෙයි මේක ලෙඩෙන්නේ නැහැ. ඒක නිසා පළවෙනි පාර කරන කෙනෙක් නම් රැංගුන් එක දාගන්න අස්වැන්න වැඩි මේක අල ලොකුවටම බහින කී හොය යන්න එපා. මොකද චයිනා ඉඟුරු එකට ලෙඩේමේ පොඩි අවදානමක් තියෙනවා. හැබැයි චයිනා ඉඟුරු එක තමයි ලංකාවේ වැඩිපුර වගා කරන්නේ. එහෙම ලෙඩෙනවා කියලා ඒක හිටවන්න නැතුව ඉන්න මේව කරන්න එපා. මොකද ඒක තමයි හොඳ අස්වැන්නකට යන්න පුළුවන්. ඒක පේනවනේ ඔයාලට මේකෙන්ම අර මේ අස්වැන්නේ ප්‍රමාණයම බලාගෙන වගා කරන්න නැතුව නෝමල් ඉතින් මේක වගේ දාගත්තොත් මේ දැන් මේක නම් කපලා වේලන ඉුවට මෙවට යන්නේ නැහනේ. හැබැයි මේ ඉඟුරු එක කපලා වේලන්න එහෙම වැඩ ගොඩකට යනවා.
සිංහල ඉඟුරුවකට සමානයි මේක. සරාතිනු සමානයි. එතකොට සිංහල ඉඟුරු දේශීය ඉඟුරුවක වෙනුවට මේ නිෂ්පාදන වලට මේක ගන්න අවස්ථාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් මේක එහෙම වාසි ගොඩක් තියෙනවා. කොහොම වුණත් චීන ඉඟුරුවක මේ ඉඟුරුවකට චීන ඉඟුරුවකට සාපේක්ෂව මේ රැඟුන් ඉඟුරුවක රුපියල් 150ක් 100ක් කවදුනත් මාකට් එකේ මිල වැඩි. මොකද මේකේ මේ ඉඟුරු වගා කරන අඩු හින්දා එහෙම ඉල්ලුමක් තියෙනවා. දේශීය ඉඟුරුවක වුණත් අද දැන් සාමාන්‍ය ලංකාවේ 100කින් 5ක්වත් ඊටවන්නේ මේ වර්ගේ. ඉතින් මේකේ මිල වැඩි. අද වුණත් චීන ඉඟුරුවක මේ වෙද්දි බීජ කිලෝ එක තියෙනවා රුපියල් 550 600 වගේ යනවා. හැබැයි මේ සිංහ දේශීය ඉඟුරුවක අද රුපියල් 700 750. මම මේ කියන්නේ කුරුණෑගල තත්ත්වයේ ඉතින් නුවර වගේ පැත්තට වෙන්නේ මේක රුපියල් 918ක් යනවා. තා විශේෂ දෙයක් කියන්න ඕන දැන් පෙලක් අය කියනවා නුවර පැත්තේ තියෙන අපේ පැත්තේ තියෙන දේශීය ඉඟුරුවක මීට වඩා පොඩිනේ. මේකේ ඇතුලේ කඩපුවාම දුඹුරු පාර තියෙනවානේ. හැබැයි කියන්නේ ඒ ලංකාව ඇතුලේ වුණාට පැති දෙකේ ඉඟුරු වර්ගවල පෙනුමයි මේ හැඩේ වෙනස්. ඒ කියන්නේ ඉඟුරු වර්ගවල කියන්නේ සිංහල ඉඟුරුවක නුවර පැත්තේ වහිද්දි මේක කඩපුවම දුඹුරු පාට පුල්ලි පුල්ලි වගේ තියෙනවා නිකන් වෛරම් වගේ. හැබැයි මේ කුරුණෑගල මේ යවට තියෙන ඉඟුරු වල එහෙම නැහැ. ඒක ඉතින් අර මේ පෙලක් අය හිතනවා වර්ග දෙකක්ද කියලා නෑ මේක පොළොවේ අනුව තමයි මෙහෙම වෙන්නේ. ඊට පස්සේ අපි දැන් කතා කරමු දේශීය ඉඟුරුවක රැඟුන් දෙකම කතා කරා. මේ තියෙන්නේ ලංකාවේ වැඩිපුරම ඉඟුරු මේ හිටවන ගොවියෝ හිටවන ඉඟුරු එක. චීන ඉඟුරු එක. බලන්න ප්‍රමාණෙත් එක පේනවා මගේ අල්ලත් එක බලද්දි අල්ල වගේ 3 ගුණයක් විතර ලොකුවට තියෙනවා. හොඳ පුෂ්ටිමත් පිම්බිලා හොඳට හැදෙනවා. මේක ඉතින් අස් යන්න වැඩි. මාකට් එකේ මිල චුට්ටක් අනිත් වර්ග දෙකත් එක්ක බලද්දි මිල අඩුයි. මේක වගා කරන්න ගිහපුවාම අක්කරයට කිලෝ 600ක් වගේ යනවා. රැඟුන් එකෙන් සාමාන්‍ය 575 වගේ යනවා. දේශීය ඉඟුරුක කිලෝ 450 500 අතර වගා කරගන්න පුළුවන්. මේ වර්ග තුන තමයි ඉතින් ලංකාවේ වගා කරන්න වැඩිපුරම. ඉතින් පළවෙනි පාර කරන කෙනෙක්ට ඉතින් රැඟුන් ඉඟුරුක වගේ දානවා නම් ගොඩක් හොඳයි. කට්ටිය ඉතින් මෙහෙම කියන්නේ නැහැ මේ වර්ගෙම දාන්න කියලා. මම අර පළවෙනි පාර කරන කෙනෙක්ට මොකද දන්නේ නැති කෙනෙක්ට වැඩිය හොඳ නිසා තමයි ඉතින් මෙහෙම කිව්වේ. මෙහෙම මේක දාගන්න නම් හොඳයි කියලා. මොකද මට මොකුත් වාසි ප්‍රයෝජනයක් මොකුත් ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ අර වැඩක් කරගන්න පුළුවන් නිසා. මේකට ඉල්ලුම තියෙන නිසා, හොඳ ඉල්ලුමක් තියෙන නිසා. ඒතකොට බීජ ගාති අනිත් එක තමයි මෙන්න මේ වගේ ගස් කඩලා නැති ස්වභාවිකවම කාලේ ගිහිල්ලා මැරිච්ච මෙන්න මේ වගේ ගස් කඩලා නැති ඉඟුරු ගන්න රැඟුන් එපාද මෙහෙම කහ පාටද කියලා බලන්න. මොන ඉඟුරුවක් ගත්තත් මෙහෙම ගස් කඩලා නැති මෙන්න මේ වගේ වේලිලා ගිහිල්ලා තියෙන ගස් තිබ්බ තැන් ටික මැරලා ගිය ඉඟුරු බීජ ගන්න. අපෙන් බීජ ඕනයිට මම නම්බර් එක දාලා දිනවා 077 45 99 763 කුරුණෑගල පන්නලා තියෙන අපි ලංකාව පුරා ඩෙලිවරි කරනවා. මෙන්න මෙහෙම තමයි ඉතින් ඉඟුරු වර්ග තුනේ වෙනස. අපි තවත් ඉඟුරු වගාව ගැන තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. channel එකට අලුත් කට්ටිය channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම මම ඉඟුරු වගාව සම්බන්ධ දිගටම වීඩියෝ අරගෙන එනවා. සුබ දවසක්. එහෙනම් අපි තවත් වීඩියෝ එකක් හම්බෙමු.